කිරි තොරවල විතරක් නිකන් ඉන්නේ කිරිවතකුත් හදන. දැන් ලෞතර බුද්ධත්වයට පත් වෙන සියලුම බුදුරයන් වහන්සේලාට කිරිවත් අවශ්‍ය වුණා. ඒ දානේ වරදලා ගිහින් තමයි බුදු වෙන්නේ. මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා තතෝනම් සුඛමං වේති ඡායාව අය පායිනිකා දේශනාවේ පෙන්වන හැම ක්‍රමයක්. ප්‍රසන්න මනසකින් කරන කියන දේවල් වලින් තමන් පසුපස ඡායාව වෙනවා වගේ. යහපත පසුපස එනවා කියලා පෙන්නනවා. මේ කිරි ඉතුරු වල කිරිවත් වේලා කිරිවත් ආහාරෙත් දීලා දානයක් දීලා චිත්ත ප්‍රසාදය ඇති කරගෙන එහෙම තමයි යම් කිසි ක්‍රමයකින් පෙරේනා වෙලා පටන් ගන්නකොට කලේ. කිරි ඉතුරු වල විතරක් නිකන් ඉන්නේ කිරිවතකුත් හදනවා. අර කිරිවත්ම ආහාරයටත් දෙනවා ඉන්න කට්ටිය. චිත්ත ප්‍රසාදයෙන් දානයක් දෙනවා. මනසාචේ පසන්නේන කියන එකෙන් පටන් ගන්නවා. එනිසා බොහොම සන්තෝෂයෙන් අපි වැඩි ආරම්භ කරමු කියලා පටන් ගන්නකොට පහන් හිතකින් යුක්තව තමයි වැඩි ආරම්භ කරන්නේ. මනසාචේ වසන්නේන වාසතිවා කරෝතිවා කියන කරන දේවල් ඔක්කොම ඊටන කෝලයි. තතෝනා සුඛමං වේති යහපතර මාර්ගයක් වෙනවා. ලෞකික වේවා ඒත් එහෙම. ලෝකෝත්තර වේවා ඒත් එහෙම. ලෝතර බුදු වෙලා කිරිවත් ඕනේ වුණානේ. කිසිම බුදුරේ කිරිවත් වලදන්නත බුදු වෙලා තියෙනවද මේ බෝධිසත්ව අවස්ථාව අවසානයේ. බුදු වෙන්න ඉස්සෙල්ලා බුදු වීම සඳහා ක්‍රියාත්මක වෙන්න ගත්තා. අවසාන දානිය ගිතෙල් මුසු කිරිවත් දානේ. සියලුම බුදුරයන් වහන්සේලාට කිරිවත් දානි දීලා තියෙනවා. කවුරු හරි කෙනෙක් දීලා තියෙනවා. ඒ දානේ වරදලා ගිහින් තමයි බුදු වෙන්නේ. ලෝතර බුද්ධත්වයට පත් වෙන තුන්දා තියෙනවානේ කිරිවත්. ඒ කිරිවත් ගත්තා. පැණිවත්වත් දෙන්න තිබුණා. ඒක බුදු වෙච්ච කෙනෙක් ගැන අහලා නැහැ. කිරිවත් වල විශේෂයක් තියෙනවා. මොකද හේතුව? ඒ කිරි වල තියෙන විශේෂයක්. කිරි හා සම්බන්ධ. චිත්ත ප්‍රසාදයට ඇඟ සිතිල් වෙලා නිවිලා ඉන්න, මානසිකත්වයේ ප්‍රබෝධ වෙන්න, ඒකට අවශ්‍ය කරන්නා වූ සුද්ධ වස්තු වේ. නිසා ලෞතර බුද්ධත්වයට පත් වෙන සියලුම බුදුරයන් වහන්සේලාට කිරිවත් අවශ්‍ය වුණා. කිරිවත් දානයක් කළා තමයි සියලු බුදුරයන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ. අනික් අය ගැන කතා කරන දෙයක් නෙවෙයි.